සුබදෑසනක් මම නීතිඥ පියාල් දර්ශන ගුරුගේ සංවිධාන ලේකම් බහුජන බලය. ඊයේ දිනේ පාර්ලිමේන්තුවේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහත්තයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉලක්ක කරගනිමින් ඉතාම පහත් ප්‍රකාශයක් සිදු කරා. අපි දැක්ක අසිත නිරෝෂණගේ මේ ඊනියා කළු ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට විතරක් නෙමේ සමස්ත ශ්‍රී ලංකාවේම නීතිඥ ප්‍රජාවට එල්ල කරපු එක මරු පහරක්. පාර්ලිමේන්තු වරප්‍රසාද වස්සේ හැංගිලා Tamanට පාර්ලිමේන්තු වරප්‍රසාද දීලා තියෙන්නේ මේ රටේ මහජනතාව පුද්ගලයන්ට මඩ ගහන්නවත් වෘත්තිකයන්ට මඩ ගහන්නවත් නෙමේ. හැබැයි අපි දැක්ක අසිත නිරෝෂණ මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තු වරප්‍රසාද වස්සේ හැංගිලා නීතිඥ සංගමයේ සභාපතිවරයාට එරෙහිව සිදු කළ මේ ප්‍රකාශය බහුජන බලයේ විදියට අපි දැඩිව හෙලා දකිනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් මන්ත්‍රීතුමා නීතිඥතුමා එතුමා ඒ මොහොතේම ඔහුට අභියෝගයක් කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසලා ඒ ප්‍රකාශය පුළුවන් නම් එළිය කියන්න කියලා. අපි බහුජන බලයේ විදියට අසිත මන්ත්‍රීතුමාට පැහැදිලිවම අභියෝග කරනවා ඔයා දැන් පාර්ලිමේන්තු වරප්‍රසාදස්සේ හැංගිලා කිව්ව ප්‍රකාශය පිටකොන්දක් තියෙනවා නම් Taman කිව්ව ප්‍රකාශය පිළිබඳව වග වෙන්න පුළුවන් නම් ඇවිල්ලා පුළුවන් නම් කියන්නේ එළියේ. කවුද මේ අසිත නිරෝෂණ කියන්නේ? අපි බැලුවා පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවාම නම් මේ මහත්තයා උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපිට ජාතික ජන බලවේගයෙන් කිව්වේ පාර්ලිමේන්තුවට එවනවා කියලා කවුද? ඇවිදින පුස්තකාල. වෘත්තීය සුසුකම් බැලුවාම පූර්ණ කාලින දේශපාලනේ. මොකද්ද මේ පූර්ණ කාලීන දේශපාලනය කියන්නේ? ජනතා විමුක්තිපෙරමුණේ පූර්ණ කාලීන දේශපාලනය කියන්නේ රැට හන්දි ගානේ පෝස්ටර් ගහන එකයි උදේට ගිහිල්ලා කැට හොල්ලලා සල්ලි හොයන එකයි. එතකොට මේ හන්දි ගානේ පෝස්ටර් ගහපියුම් කැට හොල්ලලා සල්ලි හොයපු යවුම් දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ රටේ වෘත්තිකීන්ට මේ රටේ නීතියේ ආධිපත්‍ය මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය මේ රටේ මිනිස්සු වෙනුවෙන් හැම ඉස්සෙම පෙනී ඉන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන කටයුතු කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ වගේ අභූත චෝදනා එල්ල කරන එක හරිම විහිළුවක්. මං හිතන්නේ අසිත මන්ත්‍රීතුමා ඔබතුමාගේ මේ පූර්ණ කාලීනව දේශපාලනය කරා නම් ඔබතුමා ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕන එක තමයි දේශපාලඥයෙක් වුණාම වගවීම. Taman කියන ප්‍රකාශයක් සම්බන්ධව වග වෙන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන් නම් අපි නැවතත් අභියෝග කරනවා පාර්ලිමේන්තුවෙන් පිට ඒ කිව්ව කතාව ඒ විදිහටම කියලා පෙන්නන්න.